වුණ දේවල් එක්ක ආයෙත් කවදාකවත් කලින් වගේ සිතක් දැන් මාස කීයද තාම කිසිම කෙනෙක් මාත් එක්ක වචනයක්වත් පිට කතා කරන්නේ නෑ කාලකන්නේ අදත් වෙනවා බෑ බලන් කරු එයා දෝවර් කීයද බං ගහන්නේ තින්න එපා බෝනන් අද ගන්න එච්චරයි හොඳේ මේ පවුල එකෙක්වත් ගෑවිච්ච තැනක අපි ඉන්න කැමති නෑ අනික බලයා මහයි කාණ සපෝට් කීයක් විනාශ වුණාද කියහන්කෝ අර ලස්සන කෙල්ලගේ ජීවිතේත් විනාශ කරා බයි අපේ කිසි සම්බන්ධයක් නෑ අදින් පස්සේ හලෝ අම්මේ මගේ පුතා කොහෙද ඉන්නේ? අද පොඩ්ඩක් එළියට ආවා අම්මේ නඩුවට මොකද උනේ තාත්තා නිර්දෝෂී කියලා ඔප්පුණාද ඔව් පුතේ. උඹේ තාත්තා මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියලා උඹේ මගේ විශ්වාසය ඇත්ත වුණා. වැඩේ කරලා තියෙන්නේ ගමේම මිනිස්සු ටිකක් කියලා තමයි සැක කරන්නේ. ඒ තාමත් ඒ මිනිස්සු නිදැල්ලේ ඉන්නවා. මෙච්චර කාලයක් උන්ද මගේ මිනිහා ඉරපත් කකා දුක් විඳා. හැමදාම බොරු හැංගිලා තියන්නේ නැහැ නේ කවදාද දවසට 11 නැතන් තඩුවක් හම්බ වෙයි මන් තියනවා උසාවි කරන්න අසිදු අසිදු හයි මොනවද කළාවි යහන් දන්නා බං අපේ ටින් පොඩ වරද්දක් තියෙනවා ඇයිද ඔගේ නංගියා නැස්තර කියලා ගිහින් මම තුනම ගතුනේ මොකද ගන්න එපා මම වරියන් හැමදාම අපි පුරුද්දක් විදිහට උදේට නැගිටිනවා. හැමදාම එක එක වැඩ කරලා දවස ගෙවලා නිින්දට යනවා. ඒක හරියට මේ ලෝකේ Tamanට ආවෙනික රෝල් එකක් ප්ලේ කරනවා වගේ. ඒ තනි වුණාම Tamanගේ මනෝලෝක හදාගෙන පොඩි වෙලාවකට හරි ඒ ලෝක තුල ජීවත් වෙලා අමුතු ආතල්ලයක් ගන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ. ඒ ලෝකේ තමන් ඇත්තටම කරන්න බය ඒත් කරන්න පට්ටමාස දේවල් හරි ලස්සනට මිනිස්සු ගොඩ නගලා තියෙනවා. ඒ මනෝලෝක කළුද සුදුද කියලා වට ඉන්න කවුරුවත් දන්නේ නැහැ. ඒක දන්නේ ඒ මනෝලෝක ලියන රචකයා විතරයි. ඉතින් අපි අපේ ලෝකවල අපිම ලියන රස කතා රස විඳින්න ඔබත් එකතු වෙන්න මනෝලෝකත් එක්ක